ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද? ඔන්න මං ආයෙත් vlog එකක් ගෙනාවා. අද මම දවස් දෙකක් අපේ ගෙදර ඉන්න තමයි යන්නේ. ඉතින් අද සෙනසුරාදා දවසක්. අද මගේ හස්බන්ඩ් පාටි එකක් තියෙනවා. ඒක නිසා මං හිතුවා දවස් දෙකක් ගෙදර ඉන්න ගියොත් හොඳයි කියලා. මොකද එයාද ගෙදර නැති නිසා. ඉතින් ඒක නිසා අද ඔක්කොම වැඩ ඉවර කරලා ලොකු අම්මටත් මේ කෑම එකක් බෙදාගෙන මම අපේ ගෙදර යන්න තමයි හදන්නේ. යන්න කලින් තා පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒකත් ඉවර කරලම ගෙදර යනවා කියලා හිතුවා. ඒක නිසා ඉතින් ඉක්මනින් මේ වැඩ ටිකත් පටන් ගත්තා. ඉතින් යන ගමන් ලොකු අම්මා මේ දවස්වල කෑම කන්නේ කිව්වා. යාළුවෝ දුවඩන මන ටිකක් කනවා කිව්ව නිසා ඒවත් අරගෙන එතකොට මාමට මාළු ටිකකුත් අරගෙනම ගෙදර යනවා. මොකද ඉතින් අපේ අම්මාට කියලා දැන් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් එයාලට ගිය දවසේ ඉඳන් මාව බලාගත්තේ ඒ දෙන්න. ඉතින් ඒක නිසා දැන් මට පුළුවන් විදියට ඒගොල්ලන්ට සලකගෙන ඉන්න තමයි මම කැමති. හැබැයි ඉතින් 100%ක්ම මට කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මට පුළුවන් විදියට මම ඒක කරනවා කියලා හිතාගත්තා. ඉතින් හැමදාම කියනවා වගේ මම ආසම පාරක තමයි යන්නේ. මේ ටිකේ පොඩක් රස්නේ වැඩි. හැබැයි ඉතින් මේ පාරෙන් යදිනම් මං ආසයි. හැමදාම බලනකොට ඔයාලට පේනවනේ මං ඇයි එහෙම කියන්නේ කියලා. ඉතින් මගේ කලින් vlogs බලලා තියෙන ඔයාලා දන්නවා මේ කවුද කියලා. මෙයා තමයි මගේ ලොකු අම්මා. ඒ කියන්නේ මගේ අම්මගේ අම්මා. ඉතින් මෙයා අපි චූටි කාලේ නම් අපිව කිව්වේ මාවේ නංගි වක්කව බලාගත්තා. ඉතින් අම්මයි පුංචි දෙන්නම රටේ ඉන්නකොට මෙයයි මාමයි අනිත් අම්මගේ සහෝදරයෝ ඔක්කොම අපිව ආදරෙන් බලාගත්තා. ඉතින් මෙයා පොදුම විදිහට අපේ වෙනුවෙන් ජීවිතේ කැප කරපු කෙනෙක්. ඉතින් අපි හැමෝටම ලස්සන අතීතයක් තියෙනවා. මම නම් ඇත්තටම තාමත් ආසයි ඉස්සර ජීවත් වුණ විදිහට ජීවත් වෙන්න. ඒ කියන්නේ හැමෝම එකට ඒ කාලේ හිටිය විදිහට ඉන්න තියෙනවා නම් ආයින් හොඳයි කියලා හිතෙනවා. ඒත් ඉතින් අපි කාලෙන් කාලට ලොකු වෙනකොට කාලේ ගෙවිලා යනකොට අපිට ඇත්තටම එහෙම ඉන්න අමාරුයි. ඉතින් එක එක්කෙනාගේ හීන පස්සෙන් එක එක්කෙනාගේ බලාපොරොත්තු එක එක්කෙනාගේ උවමනාවල් ඉටු කරගන්න යනකොට අපි පොඩ්ඩක් ඈත් වෙනවා තමයි. හැබැයි ඉතින් ඒ අතීතය මතක් කරනකොට හරි ආසයි. ඉතින් ආයෙත් එහෙම ඉන්න තියනවා නම් හොඳයි කියලා හිතුණාත් ඉතින් ඒක කවදාවත් වෙන්නේ නැති වැඩක්. ඒ වුණාට තාමත් ඒ අතීතෙට මං නම් ආසයි. මං එකකින් කියන්නේ දැන් කාලට ආස නැහැ කියන එක නෙවෙයි. දැන් කාලෙත් සතුටින් මං ආසාවෙන් ඉන්නවා. හැබැයි ඉතින් අපි හැමෝටම අර මතක් වෙන සුන්දර කාලයක් තියෙනවනේ. අන්න ඒ වගේ සුන්දර කාලයක් තමයි ඉතින් ඒක. ඉතින් ඔයාලගේ අත්දැකීම් කොහොමද? ඔයාලා ආස දැන් කාලෙටද ඔයාගේ අතීතෙටද? අතීතෙ මතක් වෙනකොට ආසයිද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. හරි. මේ ඉතින් දෙවෙනි දවසේ අද ඉතින් උදේ නැගිටුනේ මම ඉන්න අවසම තැන. මං ඇත්තටම මගේ ගෙදරට මාර ආසයි. ඇයි කිව්වොත් මම මේක කොළ මං ඔයාලට කියලා දෙනවනේ. මං ආසයි කොළ පාට ලස්සනට තියෙන තැනක ඉන්න. ඉතින් මේක මට ඕන විදිහට මේ වත්ත හදාගෙන හරිම ලස්සනට මම තියාගෙන හිටියා. මම හරි කරලා එනකම්ම ඉතින් දැනුත් එහෙමම තියෙනවා. ඉතින් ඒ හදපු දේවල් එක උදේ නැගිටිනකොට මට නම් මේ දේවල් දකිද්දි හරිම ආසයි. ඉතින් මං හදපුනේ මල් නේද මේ ලොකු වෙලා තියෙන්නේ, මං හදපු දේවල් නේද මේ තියෙන්නේ කියලා හිතනකොටත් හරිම ආසයි. ඉතින් මෙහෙම දකින්නකොට ඇත්තටම හිත නිවෙනවා. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මම කොළ පාටට මේ ගස් කොළන් වලට ආස මේ හින්දායි. ඉතින් ඕගොල්ලන්ගේ අදහස මොකද්ද? මේවා දකින්නකොට ඕගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? ඉතින් මේ විදිහට තමයි මම යන්න කලින් වත්ත හදලා දීලා කියේ. උදේ නැගිටලා ඉතින් මං ආයේ හැමම මහම්මත් එක්ක ආව ලොකු අම්මින්නේ ගෙදරට. ඉතින් එයාලත් එක්ක කතා බහ කර ඉන්නවා කියන්නේ මම ඒකටත් හරිම ආසයි. මං ඉතින් අපේ ගෙදර ඉන්න එන්න ආසා ප්‍රධානම හේතු දෙකක් ඕක තමයි. එකක් වත්ත නිසා, අනිත් එක ඉතින් මේගොල්ලොත් එක්ක කතා කර ඉන්න පුළුවන් නිසා. ඉතින් මහම්මත් එක්කම මාත් උදේ මෙහෙට ආවා. ලොකු අම්මත් ඉතින් ඉන්නේ මෙහෙනේ. මං අද ගෙදර යනවා. ඉතින් ඒක නිසා ලොකු අම්මත් එක්ක ටිකක් ඉඳලා යනවා කියලා
මං මෙහෙ ආවා. මං ඉතින් ඔය පළවෙනි පාර තමයි ක්‍රීම් කැකර් බිස්කට් එක්ක පොල් ගෑවේ. ඒක මාර රසයි. සමහර අය ලුණුත් එක්ක කනවා, සමහර අය ගෙදර තියෙන චිකන් මාළු වල ග්‍රේවිත් එක්ක කනවා. සීනි බටර් දාලා එහෙම තියන සීනි බටර් අර පීනට් බටර් ජෑම් නම් ගාලා කාලා තියෙනවා. හැබැයි අර විදිහට කාලා නැහැ. ඒක මාර රහයි. ග්‍රේවිත් එක්කත් කාලා දෙනවා. හැබැයි තාම ලුණු එක කන්න බැරුව ගියා. පොල් එක්ක නම් ඉතින් මාර රසයි. ඉතින් මං කිව්වනේ අද මං ගෙදර යන දවසේ කියලා. ඉතින් දැන් මේ මාව එක්කගෙන යන්න තමයි ඇවිල්ලා ඉන්නේ. එක්කගෙන යන්නවට ටිකක් ඉතින් අපි මෙහෙත් ඉඳලා යනවා කියලා හිතුවා. ඉතින් අපි මේ දවස්වල පොඩි දෙයක් හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් දෙන්නත් එක්ක ඉන්න නිසා ඒකත් මේ බලනවා. බලලා විස්තර හොයලා ඉතින් තව ටිකකින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මෙච්චර වෙලා මේ හොයන විස්තර මොනවාද කියලා බලන්න ඕන නම් මම ඊගාවට දාන vlogs ටිකක් බලන්න. මම අනිවාර්යයෙන්ම vlog එකකින් ඒකත් ඔයාලට ගේන්න. ඉතින් දැන් අවුරුදු වලට තියෙන තව සතියයිනේ. ඉතින් අලුත් අවුරුදු වලට ඔයගොල්ලෝ ඇඳුම් ගත්තද? දැන් රෙඩි වෙනවද? කෑම හැදුවද? කොහොමද ඔයාලා සමරන්න හිතන් ඉන්නේ? ඉතින් මගේ නම් හස්බන්ඩ් තමයි අලුත් අවුරුදු. තාම ඒක මොකක්ද කරන්න කියලා අපි තාම හිතලා නැහැ. ඉතින් බලමු ඉස්සරහ සතියේ අපි කොහොමද අලුත් අවුරුදු සමරන්නේ කියලා. ඉතින් මං ගෙදරින් ඉද්දි මල්ලතු වගේක් කඩාගෙන ආවා. ඉතින් හදිසියට මගේ අතේ තිබ්බ බඩු ටික තියන්න බැරි ගමට එක මල්ලෙත්තක් හැලුණ නිසා මම ඒක බයික් එක ඉස්සරහින් ගැහුවා. ඊට පස්සේ බලන්නකො මේක ගෙදර යනකන්වත් ඊට පස්සේ මේක මට ගලවන්න දුන්නේ නැහැ. එහෙමම ඒක ගහගෙන ගියා. ලැජ්ජයි. ඉතින් මිනිස්සු බල යනවා. මං කිව්වා ගලවන්න කියලා. හැබැයි ඉතින් ඕනේ නැහැ කියලා එහෙමම ගහගෙන ගියා. එයාම කියනවා මිනිස්සු බලනවා කියලා. ඉතින් මිනිස්සු බලනකොට මටත් ලැජ්ජයි. ඒත් ඉතින් ඕක ගෙදර යනකන්වත් මට ගලවන්න දුන්නේ නැහැ. මාත් ඉතින් කමක් නැහැ කියලා මම පිටිපස්සෙන් ඇංගිලා එනවා කියලා. එහෙනම් ඔහොමම යන්න කියලා කිව්වා. ඉතින් දැන් හවස් වෙලානේ. බලන්නකො මේ පාරේ තියෙන ලස්සන. දැන් අවුව නැහැ. අර ඉර එළියත් එක්ක ඉර එළිය බහගෙන යනවා. මාර ලස්සනයි. ඔයගලන්ට මේ පේනවා වගේ. ඒක මාර පුදුම විදියට ලස්සනයි. ඉතින් මල්ලත් ගහගෙන ගියගේ මට හිතුණා කමක් නැහැ. ඉතින් දෙන්න අතර ඔය වගේ චූටි ජොලි වැඩක් තියෙන්න ඕනේ නේ කියලා. ඉතින් ගෙදර ඇවිල්ලා අපි ආපහු මල් පැල වගේක් බලන්න ගියා. ඒ මල් පැල තිබ්බත් ඊට පස්සේ මම ආය කල්පනා කරා දැන් හිටවන්න තැනක් හොයන්න ඕනේ. ඉතින් ඒ හිටවන තැන තීරණය කරනකම් බොරුවට මල් පැල ටික අපට ආදිනේ කියලා පස්සේ එනවා කියලා චූටි මල් වාසයකුයි තව චූටි පැලයකුයි අරගෙන ගෙදර ආවා. ඒවා ටික පස්සේ ගන්නවා කියලා. ඉතින් ඔහොම තමයි මගේ මේ දවස් දෙක ගෙවුනේ. ඉතින් මෙතනින් මගේ vlog එක ඉවරයි. ආයෙත් vlog එකකින් එනකන් සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න.